ලග්න හිමියන්ට මේ සතියේ කොහොමද කියලා විමසා බලමු. ඔව් මේ සතියේ වෘශ්චික ලග්න හිමියන්ට වාහන ලාභ පෙන්වුම් කරනවා. රැකියා ලාභ තනතුරු ආදියද හිමිවන මේ සතිය ඔබට රාජකාරී කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමට හැකියාව ලැබෙනවා. ඔබ රජයේ සේවය කරනවා නම් රජයේ උසස් වීම වලට හේතු සාධක ඇති වෙනවා. ඒ පවුලේ යම් අර්බුදකාරී බවක් හෝ පවුල් අවුල් සාගත තත්ත්වයක් පැන නැගීමටද ඉඩ ඇති කරනවා. ඒ සඳහා ඉවසීමෙන් කල්පනාවෙන් හා ඉතා කල්පනාවෙන් සහ ඉවසීමෙන් වැඩ කළ යුතුයි. විශේෂයෙන්ම නෑදෑයින් අතර යම් මතභේද හා සිත් තමනාපකම් ඇතිවිය හැකියි. මව්ගේ සිත් කලකිරීමකටද හේතු විය හැකි මේ සතිය. ඔබ ගන්නා තීරණයක් නිසා ඇයට සිත් වේදනා ඇතිවීමට ඉඩ ඇති කරයි. ඒ වගේම වාහන හුවමාරු කිරීමට නිවාස අලුත් වැඩියා කිරීමට මේ සතිය යොදා ගැනීමට ඔබට පුළුවන්. ඉඩම් මිලදී ගැනීමට ඔබ බලාපොරොත්තුෙන් සිටින්නේ නම් ඒ සඳහා අවස්ථාවක් උදා වෙනවා. මානසික පීඩාකාරී බවක් ඇති කරන මේ සතිය ධර්ම වේගකාරී හා කලබලකාරී බවක් පෙන්වු කරනවා. ධර්මිකුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමක් පෙන්වන අතර සහෝදර සහෝදරියන් අතරේ තමා ඉදිරියෙන් සිටි වැඩ කිරීමටද සිදු වෙනවා. සති රෝග පීඩා වශයෙන් ගත්තොත් හිසේ හැම උණ රෝග වාත රෝග පපුවේ යම් තුවාල සිදුවීම් ඇතිවීමටද හේතු වෙනවා. සතියේ ජය අංකය 3 5 8 ජය වර්ණයේ රතු කැමිලි සුබ දිනේ අඟහරුවාදා සහ සිකුරාදා. සතියේ උපදේශනය අවංකකම නිතර පෙන්වීමට නොයා යුතුයි. එය ඔබට කරදරයක් විය හැකියි. ඒ නිසා වංක විය යුතුයයි මෙතන පෙන්වුම් කිරීමක් නැහැ. උපායශීලීව කටයුතු කිරීම යහපතට හේතුයි.